අපි මේ යන්න හදන්නේ ස්ප්‍රින්ග්බ්‍රෝක් නැචුරල් බ්‍රිජ් එක බලන්න. මේකටත් අපිට කිලෝමීටරයක විතර දුරක් පයින් යන්න තියෙනවා. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මේ නැචුරල් බ්‍රිජ් එක කියලා. මොනවාරි ගෙඩි වර්ගයක් වැටලා තියෙනවා. අපි දන්නේ නැහැ මොනවද ගෙඩි කියලා. ඉන්නේ සුන්දර පරිසරයක මේ පාලම උඩින් මම ගත්ත වීඩියෝ එක. මෙතන යනවා ගඟ ගලාගෙන. ඔයාලට මේ පේන ගල තමයි බ්‍රිජ් එකක් විදියට මෙතන තියෙන්නේ. යටින් වතුර පහර ස්වභාවිකව ගලාගෙන යනවා. ඒ ගලට පොඩ්ඩක් එහයින් තමයි දිය ඇල්ල කඩාගෙන වැටෙන්නේ. අපි දිය ඇල්ල බලන්නත් ඉස්සරහට යමු. මෙතන තියෙන සුන්දරම දේ තමයි මේ නැචුරල් බ්‍රිජ් එක. මේ තමයි බ්‍රිජ් එක යටට දිය ඇල්ල කඩාගෙන වැටෙන හැටි. ඒ කියන්නේ මේ කළු ගල අතරින් තමයි දිය ඇල්ල කඩාගෙන වැටෙන්නේ. ඊටාම සුන්දර පිහිටීමක්. ඔන්න අපි නැචරල් බ්‍රිජ් එක උඩට යන්න තමයි දැන් හදන්නේ. අපි ඉස්සල්ලා ගියේ යටින්. දැන් වතුර පාර ඇවිල්ලා ගල මැද්දෙන් යටට යනවා. බ්‍රිජ් එක උඩ තමයි දැන් අපි ඉන්නේ. මෙන්න මෙතනින් තමයි දිය ඇල්ල පහළට යන්නේ. ඒ කියන්නේ පොළව ඇතුළට යන්නේ. එතනින් ඇතුළට යන වතුර පාර පොළව යටින් ගලාගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් එළියට එනවා. එහෙම එළියට එද්දි මෙන්න මේ කොටසට තමයි එයාලා නැචරල් බ්‍රිජ් කියලා කියන්නේ. ඔන්න අපි ආව බ්‍රිජ් එකේ අනිත් පැත්තට. අනිත් පැත්තෙන් පේන්නේ තර ටිකම තමයි. මෙතන හැබැයි හොඳට පේනවා දියැල්ල වැටෙන තැන. එහෙනම් අපි නැචරල් බ්‍රිජ් එකක් බැලුවා. මෙහෙම අපි ඉස්සරහට යනවා. තව මොනවා හරි බලන්න දේවල් තියෙනවා නම් අපි වාටි බලන්න. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මතක ඇතුව channel එක subscribe කරන්න.